හායි මම ආවේ අද මාතා එක ගැන චුට්ටක් ඔයාලට කියන්න. මාතා එක කියන්නේ ගොඩාක් හොඳ ආයතනයක්. ඒ වගේම ගොඩාක් හායි කොහොමද ඉතින්? මම ආවේ දෙයක් කියන්න ඔයාලට. මම ආවේ මාතා එකෙන්. ඉතින් ගොඩාක් හොඳ ආයතනයක් කියලා කිව්වොත් නිවැරදි මම. ඉතින් මම ආපු ගෙදර නම් ගොඩාක් හොඳයි. ඒ වගේම එම ආයතනයේ ඉන්න නිලධාරීත් ගොඩාක් හොඳ කැපවීමෙන් වැඩ කරන අය කිව්වොත් නිවැරදි මං. ඒ වගේම මෙහි ඉන්න කාර්ය මණ්ඩලයත් ගොඩාක් අපි ගැන හොයලා බලන නිලධාරී කිව්වොත් මම නිවැරදි. ඒ වගේම මම ඔයාලට කියන්නේ විදේශ රැකියාවකට එනවා නම් අපිව අම්මා කෙනෙක් වගේ රැක බලා ගන්න ආයතනයකින් විදේශගත වෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා. මාතා කියන්නේ අපේ අම්මා වගේ. ඉතින් ඒ නිසා ඔයාලත් රට එනවා නම් ඒ වගේ විශ්වාසනීය ආයතනයකින් එන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම මාතා කියන්නේ අපිව නිරන්තරයෙන්ම රැක බලා ගන්න ආයතනයක්. ඒ නිසා අපිට කිසිම බයක් නැතුව මෙම ආයතනයෙන් විදේශගත වෙන්න පුළුවන්. ඒ වගේම මම දැන් ඇවිල්ලා මාසෙකට කිට්ටු වෙනවා. ඉතින් මට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. මාමා බාබා හැමෝම ආදරෙයි. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම ගෙදර මැඩම් ගොඩක් ආදරෙයි. ඉතින් හොඳින් ඉන්නවා. ඔයාලටත් කියන්නේ මාතා වගේ විශ්වාසනීය ආයතනයකින් රට එන්න කියලා. එච්චරයි මට කියන්න තියෙන්නේ. හැමෝගෙම ඉල්ලන්නේ ඔයාලා රට එනවා නම් ඒ වගේ විශ්වාසනීය එක විදේශ රැකියාවලට අහු වෙන්නේ නැතුව සමහර තියෙනවා ට්‍රැවල් ටිට්කාර විදේශ රැකියා. ඒ නිසා මේ වගේ විදේශ රැකියාවකින් රට එන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ජේසු පිහිටයි.